මොකද යකෝ මහරෑ කතා කරන්නේ මට නිදා ගන්න දියා මම කාදරයක් වුණානේ නටන ටයිම් නැතුව නිදා ගන්නවා පොඩි උන් වගේ ඔෆිස් එකේ නිවාඩු දුන්න එක මට තමයි පාඩුව ඉතින් ගෙදර බඩු නැති වෙන තරමට පුතේ උඹට මං කියන දේ තේරෙන්නේ නැත්te. ඕ දකලන්නේ නැතු කියලා නිදාගන්නේ. ඒ පාර දොරක් කැරෑර වහන්න ගත්තා. යකෝ මේකෙද නිදා ගන්න තව මිනිස්සු ඉන්නවා. හරි හරි තාත්තේ. මම දැන් නිදා ගන්න තමයි මේ ලෑස්ති උනේ. ඒ වුණාට කමන්නේ. මේ පින්මේ සුට්ටේනේ තියෙන්නේ. ඔය ටික බලලා නිදා ගන්න. අනේ මන්ද මේ කොල්ලට කියන දෙයක් තේරෙන්නේ නැහනේ. අර පොඩි උන් වගේ බොරුවට කෑ කනවා. මේකට අවුරුදු 20ක් පැනලා තාමත් පොඩි එකෙක් වගේනේ. යම් 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 බයික් එකෙන් යම් යම් බයික් එකෙන් මාක වටේ බයික් එකෙන් බුම් 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 දැක්කනේ ඔයාලගේ බයික් වගේ නෙමෙයි මගේ බයික් ඩම් 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 යම් 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 තාන්දරින් යම් යම් පාන්දරින් බස් එකේ නැගලා යන්නේ ඔයාලා නේද මං යන්නේ බයික් එකෙන් තක තක ඩාලලලා ඩාලලලා කවුද මේ වෙලාව කෝල් එකක් ගන්නේ ආන්න මගේ ලස්සන බයික් චීනෙන් නැති කරන්නේ මෙයා පාන්දර 6ක් වෙලානේ කවුද මේ කෝල් එක මේ තරිතුරේ අරන් තියන්නේ දැන්නේ මට මතක් වුණේ අනිතරේ ටීචර් කිව්වනේ මං යාලත් එක්ක අද පන්සල් යනවා කිව්වා පාන්දර 6 මාරේනකොට මම ලෑස්තිලා ඉන්න කිව්වා බෝධි පූජාවට යන්න දැන්නේ මතක් වුණේ ටග්ගල කියලා ලෑස්තිලා බෝධි පූජාවට යන්න
අපි දැන් නාමුකෝ එහෙනම් ගිහිල්ලා. දැන් ඇති වෙනකන් නාගත්තා. ඒක තමයි දැන් ගෙදර යමුකෝ අපි. ටු 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 ටු. ටු 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 ටු. මට තාමත් කල්පනා වෙන්නේ ඊයේ රෑ වෙච්ච දේ. ඊයේ දොර වැහුණා බේටම. එවනම් දොර ලොක් කරලා තිබ්බේ. එතකොට ඊයේ රෑ ටීවී දාලා තිබ්බා. ඒක නම් කමක් නෑ කියමුකෝ. ඒ මන්දේ වීදුරු බිදුරු තරක් හොයන්න නැත්තේ. මේක පුදුම සහගත දෙයක් අනේ. අනේ මන්ද අපේ ගෙදර පුරුස කරපු දෙයක් කියන්න හිතන්නත් බෑ මෙච්චර දෙයක්. පුතේ උඹ එනකම් බලන් හිටියේ. ඊයේ රෑ වීදුරුවක් බිඳුන සද්ද වෙනවා වීදුරුවක් හොයන්නත් නැහැ විතිච්ච දෙයක්ුත් නැහනේ. උඹ ඒක අයින් කරලා එහෙම නැත්නම් හැලුවාද? තාත්තේ ඔයා මේ ගෙදර යන ගමන්ද? කවන්නේ උනාට මම වීදුරු අපින්නෙත් නෑ. එන වීදුරු සද්දයක් කියලා බැලුවට ඒක තිබ්බෙත් නෑ. මම හැංගුවේ නෑ. ඒ කවුරු නෙවෙයි මම වින්දේ. මම රෑ ඇවිදගෙන යනකොට මගේ අතේ වීදුරුවක් හැදුනා. ඊට පස්සේ මම ඒක හංගලා දැම්මා. ඒකල පූස අල්ලන්න ගියාමට පූසව මේ ඒ ළඟට දාලා මම ටක් ගාලා නිදාගෙන උඹට බැන්නේ. නැත්තම් අම්මා මම ඉන්න කියලා ඇහුනොත් මගෙන් ඒ වගේම බඩු 10ක් අනේ. ඒ නිසා ඊට වඩා ලේසියිනේ පූස බින්දා කියලා බේරෙන්න. ඒ නිසා ඔබ පහු කරේ. ඒ නිසා ගණන් ගන්න එපා පුතේ.